විරෝධාර රණවිරුවෝ LTT ත්‍රස්තවාදීන්ගේ මුලතිව් අවසන් බලකොටුවට ඇතුළු වීම වන්නි මෙහිජුමේ ලද සුවිශේෂීම ජයග්‍රහණය බව බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි. මෙම විජයග්‍රහණය සමග LTT ත්‍රස්තවාදීන්ගේ සියලු මුහුදු ක්‍රියාකාරකම් අඩපණවන බව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. ප්‍රදේශයේ හමුදාවට අහිමි වුණේ 1996 වසරේදී 1996 වසරෙන් පසු තමයි යුද හමුදා බඩ පිරිස අද දිනේදී මුලතිව් ප්‍රදේශයට ඇතුළු වෙලා මේ වන විට මෙහිම කටයුතු සිදු කරන ලබන්නේ. නැගෙනහිර වෙරළ තීරයේ තිරිකුණාමලයට පසු හමුවන ප්‍රධානතම නගරයේ හැටියට මුලතිව් නගරය හඳුන්වන්න පුළුවන්. මුලතිව් නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත් පසු LTT ත්‍රස්තවාදීන්ට මුලතිව් කලපුව තුළ මුහුදු කොටි ක්‍රියාකාරකම් සිදු කිරීමටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සමගම චුණ්ඩිකුලම් කලපුව සහ කලපුවටත් මේ වන විට හමුදාව ඇතුළු වෙලා ඉන්නේ. අනුව ඔවුන්ගේ මුහුදු කොටි ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකිවන බව සඳහන් කරන්න පුළුවන්.